ආයිබෝවන් ටැරෝ පියුටර් විත් නිරංජනා channel එක වටා එකතු වෙලා ඉන්න ඔයාලව ආදරෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අදත් ආවා තවත් ලග්න දෙකකට ජුනි මාසෙ ගත වෙන්නේ කොහොමද කියලා අරගෙන. ඉතින් ඒ ලග්න දෙක තමයි කටක සිංහ. ඉතින් ඔයා ඉපදුනේ මේ ලග්න දෙකෙන් එකකද? එහෙනම් මේ රීඩින් එකත් එක්ක එකතු වෙමු. හරි අපි මුලින්ම බලමු. කටක ලග්නේ ඉන්න පන් ඔයාට ජුනි මාසෙ ගත වෙන්නේ කොහොමද කියලා. කටක ලග්නේ ඉන්න පන් ඔයා ජුනි මාසේ මොකක් හරි දෙයක් ගැන කල්පනා කරනවා. සමහර විට ඔයාගේ ඉදිරි වැඩ ඔයා ප්ලෑන් කරනවා වෙන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් ඔයා මොකක් හරි ප්‍රශ්නකින් ඉන්නවා. ඔයා ඒ ප්‍රශ්නේ ගැන හිතනවා. වද වෙනවා. ඒකට මොකද්ද කරන්න කියලා ඔයා හිතනවා. ඒ ප්‍රශ්නේ විසඳගන්නේ කොහොමද කියලා ඔයා හිතනවා. එහෙමත් නැත්නම් ඔයා මොකක් හරි තීරණයක් ගන්න බැරුව ඉන්නවා. ඔයා ගන්න ඕනේ තීරණය මොකද්ද කියලා ඔයා හිතනවා. ඔන්න ඔය වගේ ඔයා මොකක් හරි දෙයක් ගැන කල්පනා කරනවා කියලා මට පේනවා. හැබැයි ඒ කල්පනා කළා ඔයා හරිම දේ කරනවා. අනිත් අය කියන දේවල් ඔයා ගණන් ගන්නේ නැහැ. ඔයා ඒ කරන දෙයට එහෙම නැත්නම් ඔයා ගන්න තීරණයට කවුරු විරුද්ධ වුණත් ඔයා ඒ විරුද්ධ ගණන් ගන්නේ නැහැ. ඔයා ඒක කරනවමයි. ඔන්නේ විතරක් නෙමෙයි. ඔයා ඉදිරි මාසයේදී ඒ කියන්නේ ජුනි මාසේ ටිකක් කාර්යබහුල වෙන ගතියක් පේනවා. අන්න ඒ නිසා ඔයාට ඔයාගේ වැඩ බැලන්ස් කරගන්න වෙනවා. ඔන්න ඔයා ආදරය කරන කෙනෙක් නම් ඔයාට ඔයාගේ ආදරය වෙනුවෙන් කාලය වෙන් කරන්න සිද්ධ වෙනවා. එහෙම නැත්නම් ඔයා මැරි කරපු කෙනෙක් නම් ඔයාගේ හස්බන්ඩ් වයිෆ් වෙනුවෙන් කාලය වෙන් කරන්න සිද්ධ වෙනවා. නැත්තම් ඔය දැන් අතර ප්‍රශ්න ඇති වෙන්න එහෙම ඉඩ තියෙනවා. අන්න ඒ නිසා ඔයාගේ වැඩ ටිකත් බැලන්ස් කරගෙන එයා වෙනුවෙන් කාලය වෙන් කරන්න. ඔන්න ඉතින් අද රීඩින් එකත් එක්ක එකතු වෙන ඒන්ජල් කටක ලග්නේ ඉන්නපන් ඔයාට කියනවා. ඔයාට වැඩ වැඩි වුණා කියලා කේන්ති ගන්න එපා. සමහර අයට වැඩ වැඩි වුණාම කේන්ති යනවා. ඉතින් මේ කේන්තිය යන්න එපාද පවුලේ අයගේ පිටින්. එහෙම නැත්නම් ඔයාගේ ළඟම ඉන්න අය පිටින්, ඔයාගේ යාළුවා පිටින්. ඉතින් ඔයාටත් එහෙම වෙන්න පුළුවන්. අන්නේ නිසා ඔයා මේ ජුනි මාසේ හිත සංසුන් කරගෙන ඉවසීමෙන් වැඩ කරන්න ඕනේ. ඔන්න ඉතින් අද රීඩින් එකත් එක්ක එකතු වෙන ඒන්ජල් ඔයාට කියන්නේ එහෙමයි. ඔන්න ඉතින් මාත් ප්‍රාර්ථනා කරනවා කටක ලග්නේ ඉන්න පන් ඔයාගේ හැම ප්‍රශ්නයක්ම විසඳලා ඔයාට සතුටින් ඉන්න ලැබෙන්න කියලා. ඒ වගේම ඔයා මොකක් හරි අසනීපකින් ඉන්නවනම් ඔන්නේ අසනීප ඉක්මනටම සුව වෙන්න කියලා ඔන්න මම්මගේ හදවතින් ප්‍රාර්ථනා කරනවා. ඔයා ඉපදුනේ සිංහ ලග්නේද? එහෙනම් දැන් අපි බලමු සිංහ ලග්නේ ඉන්න පන් ඔයාට ජුනි මාසෙ ගත වෙන්නේ කොහොමද කියලා. මේ ජුනි මාසය සිංහ ලග්නේ ඉන්න පන් ඔයා ටිකක් ඉවසීමෙන් වැඩ කරන්න ඕන මාසයක් හැටියට මම දකිනවා. සමහර වෙලාවට අපිට කේන්ති ගියාට පස්සේ අපි මොනවද කියන්නේ කරන්නේ කියලා අපිවත් දන්නේ නැහැ. ඉතින් ඔයාටත් මේ ජුනි මාසේ කේන්ති යන්න ඉඩ තියෙනවා. ඉතින් ඔයා කේන්ති අරගෙන කියන වචන කරන දේවල් ඔයාටවත් හිතා ගන්න බැරි වෙයි. ඒ දේවල් නිසා අනිත් අයගේ හිත රිදීම ඇති වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි ඔයා මොකක් හරි දෙයකට ඇබ්බැහි වෙන ගතියක් මට පේනවා. මම කියන්නේ ඔයා ෆෝන් එකට වැඩි වෙලාවක් ගන්නවා. ඔයා ෆෝන් එක වැඩි වෙලාවක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ඔයා මොකක් හරි කෑමකට ඇබ්බැහි වෙනවා. ඔයා වෙනදට වඩා ඒ කෑම කනවා. එහෙම නැත්නම් මත්පැන් වලට ඔයා ඇබ්බැහි වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් වලට ඔයා ඇබ්බැහි වෙන්න ඉඩ තියෙනවා. අන්න ඒ නිසා ඔයා හිතලම මේ වගේ දේවල් වලින් පාලනය වෙන්න ඕනේ. සිංහ ලග්නේ ඉන්න පන් කුඩා දරුවන් ඉන්නවනම් ඔන්න එයාලව ෆෝන් එකේ පරිස්සම් කරගන්න වෙනවා. එයාලා ෆෝන් එකෙන් ගේම් එහෙම ප්ලේ කරනවනම් ඔන්න ඉතින් එයාලට හොඳ නැහැ. ඒ දේවල් වලින් එයාලව ඈත් කරන්න ඕනේ.
අපි අර කතාවට කියනවනේ ඕනම දෙයක් ඕනවට වඩා ඕනෙම නෑ කියලා. අන්න ඒ වගේ තමයි. ඕනම දෙයක් ඕනවට වඩා කරාම ඒක හොඳ නැත්තේ අපිටමයි. අන්න ඒ නිසා හිතලා මේ වගේ පාලනය වෙන්න ඕනේ. ඉතින් ඔයා ඒ කරන දේ නිසා ඔයාට සතුටක් ලැබෙනවා වෙන්න පුළුවන්. ඒත් ඒක ඔයාලගේ ශරීරයට හොඳ නැහැ. ඔන්න ඔයාට මේ ජුනි මාසේ පාටි වලට එහෙම ආරාධනා ලැබෙන්න පුළුවන්. වෙඩින් වලට යන්න. එහෙම නැත්තම් යාළුවෝ එක්ක එකතු වෙලා සතුටු වෙන්න වගේ ඔන්න ඔයාට අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. හැබැයි මේ දේවල් නිසා ඔයාගේ අතේ තියෙන සල්ලි වේදන් එනවා ඉතින්. ඔයාට ඒවට වේදමක් දරන්නත් සිදු වෙනවා. නමුත් ඒකෙන් ඔයාට පාඩුවක් එන්නේ නැහැ. ඔයාට සතුට ලැබෙනවනේ ඉතින්. ඉතින් ඔන්න අද එකතු වෙන ඒන්ජල් ඔයාට කියනවා. ඔයාගේ නරක පුරුදු ඔයාගේ අරමුණු වලට යන්න බාධාවක්. අර මම කලින් කිව්වේ ඇබ්බැහිවීම. ඔන්න ඔය වගේ දේවල් පවා ඔයාගේ අරමුණු වලට යන්න බාධාවල් වෙනවා. අන්න ඒ නිසා ඒ දේවල් වලින් පාලනය වෙන්න කියලා ඔන්න මේ ඒන්ජලුත් ඔයාට කියනවා. ඔන්න ඕක තමයි සිංහලග්නයෙන් උපන්න ඔයාට ජුනි මාසෙට ලැබෙන රීඩින් එක. ඔන්න ඉතින් මා ප්‍රාර්ථනා කරනවා ඔයාට ජුනි මාසේ සාර්ථකව ගත කරන්න ලැබෙන්න කියලා. ඔයාගේ ප්‍රශ්න විසඳගෙන ඉස්සරහටම යන්න ලැබෙන්න කියලා. ඔයා මොකක් හරි අසනීපකින් හිටියනම් ඔන්න ඔයාට ඉක්මනටම සුව වෙන්න කියලා මං හදවතින් ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඉතින් මම අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම බුදු සරණයි, දේ පිහිටයි.